වාන ඈතට ඈතට ඉගිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවේ තේරුම දන්නවද මං ඔබට මොනතරම් ආදරේද ඔබ ආයෙත් අහනවද නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙකු නොවන වග අපේ වගේ දෙනයන කතා කළා වගේ දැනුණා ඔ මට දැනුණා සිලවෙන හදවත හිමින් සැරේ අත වැනුවා එක අහසක් එකම සඳක් තනිතරුවක් මම මොනව කරන්නද ඇත්තට මගේ හිත හරි කලබල වෙනවා මහා සාගරේ වගේ පෙම මගේ හිත ඇතුලේ විප්ලවයක් වෙනවා ඔබේ ඉදිවෙනවා මල් මත සුවඳ රේණු ඉඟි මැරුවා ඔය තොල් පෙති මත මගේ දැඟිලි දඟ කෙරුවා මල් යාය සොඳුරු පෙමක් පොද වැස්සක් පෙම් වසන්තයක් දී හරි ආදරේ අපේ ලොව සැරිසරුවා අදහා ගන්නත් බෑ ඒ සුන්දර රයි මම වෙමි කරුවා ලස්සන අතුටු මට දෙනවා නම් ඈතට ඉගිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න පෙම්කිරිලේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවේ තේරුම දන්නවද මං ඔබට මොනතරම් ආදරේද ඔබ ආයෙත් අහනවද නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙකු නොවන වග අපි දැන් අපේ දෙදහයි පසු යුගයේ කියන්නේ සංගීතයට සංගීත ශාස්ත්‍රයට තාක්ෂණික මේවලම් තාක්ෂණික ජයග්‍රහණයන් එක්කහු වෙච්ච යුගයක්. මේ යුගයේ මේ හැම එක්කහු වීමක් තුලම තියෙනවා හොඳ පැත්තක් සහ නරක පැත්තක්. මම දකින නරක පැත්ත තමයි ගායනය කරන්න බැරි කට්ටිය මේ තාක්ෂණයේ උපයෝගී කරගෙන ඔය ඔටෝ ටියුන් වගේ දේවල් අපි උදාහරණයක් ගත්තොත් ඒවයි උපයෝග කරගෙන සංගීත ශාස්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මේ දේ අපේ අහිංසක පෙම්වතාට අයිති වෙන්නේ නැහැ. ඔව් හොඳින් ගීතේ ගායනා කරා. හදවතින්ම සුවපතනවා. බොහොම ස්තුතියි සර්. කොහොම අපේ රුවන් සහෝදරයා කීපේ එක දෙයකට තව දෙයක් කවු කරන්න ඕන. මොකද මේ ඔටෝ ටියුන් කරන වැඩේදී ඒක සීමිත වෙනවා ශබ්දාගාරයට. නමුත් කවදා සජීවව ගායනා කරන්න හම්බෙන්නේ නැහැ වගේ කෙනෙකුට වේදිකාව. ඒ කෙසේ වෙතත් අකලංක ඔබට හොඳ විහිදෙන හඬක් තියෙනවා. සමස්ත කෙරෙහි ඔබ ගීතය තාම හොඳයි. සුපදනකොට. බොහොම ස්තුතියි සර්. මේ අහිංසක පෙම්වතා වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මොකද මේ ඔබට ජාතික නාලික නිෂ්පාදක කණ්ඩායම විසින් ඔබට ලබා දුන්නු ගීතය
ඔබගේ කටහඬට ඔබගේ ගායන ශෛලියට ඉතාමත්ම ගැලපෙනවා කියලා මට හිතෙනවා. මොකද ඔබ ඉතාම පහසුවෙන් ගායනා කරා මා වෙනදාට වැඩිය ඔබ මෙතන ගායනා කරන ආකාරය වෙනදාට වැඩිය ඔබ නම්‍යශීලීව ගායනා කරා කියලා මට හිතෙනවා. පොඩ්ඩක් පස්සට එනවා අතක් උස්සනවා පියාඹන්න වගේ යනවා. ඒ හරි හොඳයි ඒවා. ඉතින් මං හිතනවා මේ මෙතෙක් කලක් දුරට ඔබ මේ ගායනා කරන් ආපු ඒ පළපුරුද්දත් එක්ක අද වෙනකොට බොහොම සැහැල්ලුවෙන් ඔබ මෙතන ගායනා කරනවා. ඒක හොඳ ලක්ෂණයක්. ඉදිරියට තවත් මීට වඩා හොඳට ගායනා කරන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි සර්. මේ අහිංසක පෙම්වතාගේ ආදරය අපගේ ගෞරවනීය විශේෂ ආරාධිත අමුත්‍යයට දැනුණාද? ඇත්තෙන්ම ධනංජය අද විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ දක්ෂයින් 12 දෙනාගේ දක්ෂතාවයන් නැරඹීමට විශේෂිත ආරාධිත ශිල්පිනියක් හැටියට මාව මේ මැදිරියට ගෙන්වීම ගැන රූපවාහිනී සියලුම දෙනාට මොකද මම හරි ආසයි දක්ෂයෝ ගීත ගායනකොට බලන් ඉන්න. මම හරියට විඳිනවා. මම හරිම විඳගෙන තමයි මේ දේ දකින්නේ. කොතරම් කාලයක් ගෙවුණත් මම ඒක බොහොම සුන්දරව විඳිනවා. ඉතින් අද මේ ප්‍රථම අපේ තරඟකරුවා ගැන කිව්වොතින් මට අර සමන්ත අයියා කිව්ව දෙයට මම එකඟයි. මටත් කියන්න හිතුණු පළවෙනිම දේ ඒකයි. ඔහු තුල මා දැක්කා නිදහසේ කිසිම ආයාසයකින් තොරව බොහොම නිදහස් ගායනයක්. ඒක ඔහුගේ ඉදිරි වටවලදී ඔහුට ප්‍රයෝජනවත් වෙයි. මම හිතන්නේ දැන් මේ කාලයක් තිස්සේ ඔවුන්ට මේ වේදිකාව හොඳට හුරුයි. ඒක තමයි ඔවුන් ලබාගත් පන්නරය කියලා මම විශ්වාස කරනවා. ඉදිරියටත් ඔහුට ඉදිරි වටවල මීටත් වඩා හොඳට කිසිම අඩුපාඩුවක් නොකොට හොඳ ආත්ම විශ්වාසයකින් ගායන මම සුබ පතනවා. බොහොම ස්තුතියි.